good evening ළමයි මොකද ඔයගලන්ගේ තත්ත්වය? මාව ඇහෙනව නේද? එහෙනම් මිස් ඔව් data collection එක ඉවරද? කලෙක්ට් කළා මිස්. හරි. එතකොට analysis එක ඔයගලන්ට තිබ්බනේ session එකක්. ඒකේ මොකද තත්ත්වය? ඇනලිසිස් එක කරන විදිය තේරුන්නේ නැහැ මැඩම් මට නම් පොඩ්ඩක්වත්. හරි. මම අද කියලා දෙන්නම්. දැන් මුලින්ම දැන් මට අපි ඕගොල්ලෝ දැන් මුලින්ම බලන්න ඕනේ ඕගලන්ගේ objectives තියෙනවනේ. ඒ objectives වල තියෙන නැත්නම් අපි build up කරපු hypothesis තියෙන්නේ. ඒ වගේ මොකද්ද තියලා තියෙන්නේ කියලා. අපි දුරු relationship ද impact ද influence ද තරන්න ඒක වැදගත් අපි මේ analysis එකක් කරන්න කලින්. හරිද? මම ඔයාලට data set එකක් share කරලා පෙන්නන්නම් කොහොමද මේක analysis එක කරන්න කියලා. හරිද? ළමයි හරි මැඩම්. හරි. එතකොට ඔයගොල්ලන්ගේ data analysis එකේ පුතේ part දෙකක් තියෙනවා. හරිද? අපි කියනවා පළවෙනිම එක තමයි අපි කියනවා personal information අපි analyze කරන්න ඕනේ. අනිත් එක තියෙනවා research information analyze කරන්න ඕනේ. ඔයාලා questionnaire එකේ තිබ්බනේ එහෙම part දෙක. හරිද? එතකොට ඔයගලන්ට SPSS එකට දාගන්න තේරෙනවද data set එක? මැඩම් මේක තමා තේරෙන්නේ නැත්තේ. හරි. එහෙනම් එතන ඉඳලා තමයි බලන්න. මට ඕගොල්ලන්ගේ කාගේ හරි Excel එකක් තියෙනවා මට පුළුවන්ද ඕගොල්ලන්ට පුළුවන්ද මට පොඩ්ඩක් දාන්න? data sheet එකක් තියෙනවද කාගේ හරි ළඟ? නැද්ද එහෙම එකක්? දැන් ඔයගොල්ලෝ Google form එකේ collect කරපු data ටික නැද්ද පුතේ? තියෙනව නේද? ඒක Excel sheet එකක් විදිහට ගත්තේ නෑ මැඩම් තාම. පොඩ්ඩක් ඉන්න මම එතන ඉඳලා මෙහෙම පෙන්නන්න. ඇයි ඒ ගත්තේ නැති තාම? අනේ මැඩම් මෙතන ඉඳලා පොඩ්ඩක් කියලා දෙන්න හරි මැඩම් මේක ඔයගලන්ට තේරෙන්නේ නැහැ. පේනවද ඔයගලන්ට පේනවද මගේ ඊමේල් එක පේනවද? පේනවා මැඩම්. හරි. ඔයගොල්ලෝ දැන් මෙහෙම Google form වලට යනවනේ. ඒත් ඔයගොල්ලන්ගේ Google form එක පෙන්නනව නේද? ඔයගොල්ලන්ගේ තියෙන Google forms ටික පෙන්නනවනේ. ඔව්. හරිද? හරි ඊට මැඩම්. පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ Google form එකට යන්න. ගිහිල්ලා මේ මම මේ ළඟදී කරපු රිසර්ච් එක මේකට ගිහිල්ලා ගිහිල්ලා මෙතන responses කියලා තියෙනවානේ. හරිද? හරි මැඩම්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවාද view in sheet කියලා තියෙන එක. ඔව්. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම ඔයගලන්ට මෙන්න මේ වගේ sheet එකක් පෙන්නනවා. හරිද? හරි මැඩම්. ඊට පස්සේ මේකේ තියෙනවා මෙතන file කියලා option එක. ඒක ක්ලික් කරන්න ඕන. ක්ලික් කරලා මෙතන තියෙනවා download කියලා. හරිද? ඊට පස්සේ Microsoft Excel කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයගලන්ගේ මේ Excel ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනවා. හරිද? හරි මැඩම්. දකින්න. හරි. පේනවද දැන් ඩවුන්ලෝඩ් වෙච්ච Excel එක? ළමයි ඔයගොල්ලෝ පේනවා කතා මැඩම්. කරන්න මට නැත්තම් දන්නේ නැහැ ඔයගොල්ලන්ට මේක ඇහෙනවද නැද්ද මුකුත් මම දන්නේ නැහැ. හරි. ওই විදිහට ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඊළඟට අපි යමු අපේ මේ මොකද්ද Excel නෙමෙයි sorry ෆයිල් මේ new අපේ SPSS එකට.
හරි මැඩම්. හරි. ඔයගොල්ලන්ගේ අලුත් මේ අලුතෙන් අපි ෆයිල් එක ගත්තාම ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට පෙන්නනවා. හරිද? ඊළඟට ආය ඔයගොල්ලන්ගේ Excel එකට යන්න. ඔයගොල්ලන්ගේ Excel එකට ගිහිල්ලා හරි ලේසි දෙයක් තියෙන්නේ. මේ මුළු data set එකම copy කරගන්න තියෙනවා. දැන්ට වෙනකන් හරි නෙමෙයි. පේනව නේද? data හරි set මැඩම්. එකම copy කරලා ඊපස්සේ මෙතනට ඇවිල්ලා මම copy කරේ නැද්ද මන්දනේ. copy ඊට පස්සේ මෙතනට ඇවිල්ලා paste කරා. හරිද? හරි මැඩම්. දැන් ඔන්න මේක ඔක්කොම මේකේ තියෙනවා. දැන් මොකද ඊළඟට අපි කරන්න ඕනේ? අපි යන්න ඕනේ variable view එකට. හරිද? මෙතනට නිකන් පැහැදිලිද? පැහැදිලි මැඩම්. හරි. දැන් අපි යනවා variable view එකට. අය මේ කෑල්ල කරේ නැද්ද පුතේ? මම මුල් ටික කරේ නැද්ද? කරා මැඩම් ඒවට තේරුනේ නෑනේ. හරි. ඊළඟට අපි යනවා variable view එකට. හරි. එතකොට බලන්න පළවෙනි variable එක මොකක්ද? දැන් අපේ මෙතන තියෙන sorry. මෙතන බලන්න මුලින්ම මොකද්ද තියෙන්නේ? මේ තියෙන female male කියන්නේ මොකද්ද? gender එකනේ. අර අපේ Excel එකනොත් ඕනනම් ගිහලා බලන්න. ඔයාලා පළවෙනි Excel එකෙන් ගිහලා ඒක බලා ගන්න පුළුවන්. මොකද්ද තියෙන්නේ? gender එක නේ. එතකොට මෙතන variable view එකට ගියා. පළවෙනි එකේ නම් අපි rename කරන්න ඕනේ මොකක් කියලාද? gender කියලා. ඊට පස්සේ මේකේ string කියලා කියන්නේ දැන් ඔයාලා මෙතන තියෙනවා. මේක තියෙන්නේ මෙන්න මේ female male කියලා මෙහෙම පේන්න. ඔක numeric කරොත් 1 2 1 2 වගේ පේන්න තියන්න පුළුවන්. අපි දැන් ওই තියෙන විදිහටම ගමු. string ඊට පස්සේ label එක. ඒකේ label එක අපි දානවා gender කියලා. හරිද? values අපි දානවා value එක කියන්නේ male ඊට පස්සේ add දෙක කියන්නේ female female අපි මේක add කියලා දාලා okay දෙන්න. හරිද? ළමයි හරි හරිද? මැඩම්. හරි. එතකොට තේරුණා මේකේ මැඩම්. ස්කේල් එක මේල් ෆීමේල් නේ. එතකොට ඒක නොමිනල් විදියට යනවා. දැන් දෙවෙනි එක මට කියන්න. දෙක මොකද්ද? age එක. මෙතන දානවා age. හරි? එතනින් අපි දානවා age. ඊළඟට මෙතන none එකට ගියා. ක්ලික් කරා. දැන් ඔන්න 1. මොනවාද තිබ්බේ අර ඔයගොල්ලන් මම මේ එක්සැම්පල් එකක් ගන්නෙ. දැන් අර ඔය ක්වෙස්චන් එකෙන් බලන්න ඕනේ ආ ගිහිල්ලා ආගේ රේන්ජස් වා මොනවද දීලා තියෙන්නේ කියලා. හරිද? හරිද ළමයි? හරි මැඩම්. කොට එක කියන්නේ මම නිකන් දාන්නේ. හිතමු 20 මේ below 18 ඔහොම add ඊට පස්සේ දෙක කියන්නේ 18 to 25 කියලා ඔයගොල්ලෝ අර ක්වෙස්චන් එකේ තියෙනවනේ. හරි ඒ විදිහට මේකට දාලා ඕකේ කරගන්න ඕන. හරිද? හරි මැඩම්. මම 1යි 2යි දැම්මේ ඔයගොල්ලන්ගේ තියෙන ඔප්ෂන් ටික ඔක්කොම මෙතනට දාගන්න. ඒතර ඒක යන්නේ මොකද්ද? ordinal ද nominal ද? නොමිනල්. nominal. ඔව් ordinal නැත්නම් අනිත් ratios වලට ගැලපෙන්නේ නැහනේ. හරි. ඔය විදියට පුතේ ඔයා මොකද කරන්න ඕන? ඔයාගේ දැන් තියෙන්නේ වෙනස්නේ. ඔයාගේ එතකොට ඔයාගේ තියෙන්නේ දැන් මම Excel එකට යන්නම්. ඊට පස්සේ age එක, education එක, occupation අර ඔයාගේ question එකේ තිබ්බේ personal information. ඒ ටික ওই විදියට මෙන්න මේ
මේ වෙකට මේ variable ටික මෙතන edit කරගෙන යන්න ඕනේ. මෙතනට suitable label එකක් දීලා මෙතනට ඒකේ අර options values ටික ඔයා දීලා තියෙන value ටික දීලා මෙතන nominal ද මොකක්ද කියලා select කරගෙන. හරිද? හරි මැඩම්. හරි. ඊළඟට මම ඔයගලන්ට කියනවා research information. මෙතන ඉඳලා එන්නේ research information. එතකොට ඔයගොල්ලෝ බලන්න ඕනේ ඔයගොල්ලෝ පළවෙනි variable එක මොකක්ද කියලා. හරි. අපි ගත්තොත් දැන් මම මේ ගත්ත එකේ පළවෙනි variable එක එන්නේ මම නිකන් කියනකො realistic කියලා. හරිද? නෑ sorry realistic කියලා කියන variable එකේ කියලා හිතන්නකෝ. දැන් මේ තියෙන පළවෙනි ප්‍රශ්න මේ පළවෙනි ඒවා තුනම එතකොට මම දානවා මේකට R1. හරිද? මේක එතකොට R2. මේක R3. මේක R3. ඕකේ තුනක් කියලා හිතන්නකෝ මේ තුන. ඊට පස්සේ මෙතන මේක numeric. මෙතන ඔයාලට දාන්න පුළුවන් realistic කියලා ඕන්න realistic කියන variable එකේ පළවෙනි එක පස්සේ දෙවෙනි එක තුන ඔහොම කියලා ඕන්න දාන්න පුළුවන්. නැත්නම් realistic කියලා ඔහොම දාන්න පුළුවන්. ඒක තමන් තීරණය කරන්න මොකද්ද මම දාන්නේ කියලා. හරිද? ඊට පස්සේ මෙතනට එන්න ඕනේ scale කියන එක. හරි නේද? ඊළඟට මෙතන values වලට එනකොට ඔයා දාන්න ඕනේ number 1 කියන්නේ sorry value එතකොට මේකේ එක කියලා කියන්නේ මොකද්ද අපි දුන්නේ මේ එක strongly disagree add දෙක කියන්නේ මොකද්ද strongly sorry agree. දෙක disagree එතකොට තුන කියන්නේ neutral හරිද හතර කියන්නේ strongly agree. agree. නෑ agree පහ කියන්නේ strongly agree දාලා ඊට පස්සේ ඕක ඕකේ කරන්න පුළුවන්. සෝ ඒ ටික ඔක්කොම එන්න ඕනේ පහලට එන්න ඕනේ. ඒක ඕගොල්ලෝ බලන්න ඕක දාද්දි මෙතන ඕගොල්ලෝ දුන්නේ මොකද්ද කියලා බලන්න. ඔයගොල්ලන්ගේ දීලා තියෙන වැලියු එකත් එක්කනේ යන්නේ ඒක. හරිද? මේක මේ ඔක්කොටම දාන්න ඕනේ. ඔයාලට මේක මෙහෙම කරලා copy කරලා මේ ටික ඔක්කොම select කරලා right click කරලා paste කරන්න පුළුවන්. එතන scale එක නම් එකෙන් එක හැම එකකම වෙනස් කරන්න ඕනේ. අර විදිහට මේ වගේ මේ variable එක මොකක්ද කියලා බලලා ඒ variable එකේ විදිහට දාලා ඒවා මේ rename කරගන්න ඕනේ. පැහැදිලිද? ඔව් මැඩම්. ඒවා scale එන්නේ. හරි. ඒතර මෙතන අපි හිතමු ඊළඟ variable එක මම නිකන් දාන්නේ v1 ඊළඟ එක v2 ඊළඟ අපි හිතමු v3 හරිද? අපි ඊළඟ variable එක pa1 ඊළඟ එක pa2 මම කරන විදිය පැහැදිලිද ඔයගලන්ට? pa3 කියලා අර variable එකේ තියෙන විදිහට තමයි මේ ටික හදා ගන්න ඕනේ. ඒතර ওই විදිහට තමයි අපි variable view එක මේ ටික ඔක්කොම ටික හදා ගන්න ඕනේ. ඒ ටික හදාගත්තට පස්සේ අපිට දැන් ඔයාලට පේනවා මේ උඩ ඔක්කොම change වෙනවා. අපි දැන් variable එක වෙනස් කරද්දි මෙතන මේ වෙනස් කරන ටික මේ පැත්ත data view එකට ගියාම data view එකේ උඩ මේ බන් label වෙනස් වෙලා තියෙන්නේ. මේ sorry. මෙතන මේ R1 2 3 V ඔය කීකේ වෙනස් වෙනවා. ඕක තමයි basically මුලින්ම අපි කරගන්න ඕන. හරිද? ළමයි හරි හරිද? මැඩම් මේ ටික තේරුණා. ඔව් ඊළඟට අපි කරන්න ඕනේ වැඩේ තමයි reliability එක බලන එක. හරිද? ඒතර reliability මම මේ අන්න දැන් හදපු data set එකකට නැත්තම්
හරි. ඊළඟට තියෙන්නේ මේ තියෙන එක බලන්න. මේ වට පේනව නේද ඔයගලන්ට? මේ තියෙන්නේ හදපු එක. හරිද? හරි. දැන් මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද රිලයබිලිටි එක බලන්න කියලා. රිලයබිලිටි එක බලන්න නම් අපි යනවා analysis scale reliability analysis. මේකට ගිහිල්ලා අපි එක variable wise තමයි අපි බලන්නේ. variable wise කියන්නේ එක variable එකකට අයිති වෙන questions වල reliability එක බලන්න. දැන් ඔයගලන්ට පේනවා මෙතනට ගියාම මට පෙන්නනවා P1 කියලා. මේ කියන්නේ පළවෙනි variable එකට අදාළ එක. ඒතකොට මේක P2. ඊළඟ එක P3. ඊළඟ PE4. දැන් අනිත් ඒවා යන්නේ EE මේ වෙන variable එකේ. ඒතර පළවෙනි variable එකට අදාළ වෙලා තියෙන කීයක්ද? 1 2 3 4. මේ questions හතර මෙතනට දානවා. ඊළඟට අපි යනවා model එක. model එකේ කවුලක් නැහැ. alpha scale label එක අපි දා ගන්නවා. P කියලා කියන්නේ අතන මතක විදියට මට නෑ. performance effort. performance effort කොහෙද මට මතක විදියට ඔක තිබ්බේ. එතකොට ඒක දැම්මා. මෙතන statistics වලට ඔතන scale එක දැන් ඒක මුකුත් වෙනස් කරන්න දෙයක් නැහැ. ඒ ටික එහෙම තියෙන එක. ඊට පස්සේ අපි මේක ඕකේ දුන්නා. ඊට පස්සේ ඔයාලට මෙහෙම එනවා මෙන්න performance effort කියන්නේ ඔයාගේ පළවෙනි variable එක. ඒකේ reliability එක කීයද කියලා. හරිද ළමයි? හරි මැඩම්. ඒ වගේ අපි යනවා දෙවෙනි එකට scale මේකට යනවා ආය අපි මේක රීසෙට් කරගන්නවා. ඒ විදිහට අපි යනවා අපේ දෙවෙනි variable එක මොකක්ද කියලා බලන්න effort 2 මේක ඊළඟට 3 එක එකක්ද නෑ එක එකක් නෙමෙයි ඒක අයින් කරා. එතකොට මේකේ අපිට ඇවිල්ලා තියෙන්නේ 3යි නේද? E1 දාගත්තා 3යි. අනේ මෙතන තව එකක් තියෙනවා 4යි. sorry ඒක P නේ කියන්නේ EE නේ effort expectancy. එතකොට මෙතන අපි දාගන්නවා ඒකේ නම effort expectancy කියන එක දැම්මා alpha එකමයි එන්නේ ඒක ඕකේ කරා මෙන්න ඒකේ reliability එක එනවා. හරිද පුතේ? මේ වගේ අපි හැම variable එකකටම ඔයාගේ මේක රීසෙට් කරා. දැන් අපි තුන්වෙනි variable එකට යනවා. තුන්වෙනි variable එකට ගියාම මෙතන එනවා EE නේ තිබ්බේ EE3 නේ SI ක SI3 SI2 SI4 හරිද? එතන alphaමයි SI කියලා කියන්නේ system මතකත් නැහැ මට මොකක් හරි system මොකක් හරි එකක්. ඒක මම ඕකේ කරා. එතකොට මෙන්න එතනට ඒක ආවා. ඊට පස්සේ ආයෙ analyze scale reliability reset කරා. SI එක ඉවරයි දැන්. දැන් යන්නේ ST එක 1යි 2යි 3යි 4යි. හරි alpha okay. ඔන්න sorry. මම ඒකේ variable එක rename කරේ නෑනේ. මේ මෙතන දාගන්න ඕනේ නැත්නම් ඒක අමතක වෙනවා. මෙතන අපි දාමු system මොකක් හරි tangibility. ඔයගේ මොකක් හරි දීප්පා හරි ඔන්න දැන්. ඒ එතනට දාන්න ඕනේ variable එක. ඒ variable එකේ reliability එක. අපේ තව තියෙනවද කියලා බලමු මට මතක නෑ. variable reset ඊළඟට තියෙනවා SEINT. මම මේ ඔක්කොම කරන්නේ මේ වගේ ඕගොල්ලෝ හැම variable එකටම ගන්න ඕගොල්ලන්ගේ මොනවාද reliability එක. reliability එක අරගෙන ඊට පස්සේ පොඩි table එකක් හදලා එක දකුණු අත පැත්තෙන් දාන්න ඕගොල්ලන්ගේ variables ටික මේ ආපු amount ටික 0.8යි 3යි මේ system tangibility එකට 8යි 5 7යි 3යි 5යි එහෙම දාලා ඔයගොල්ලෝ table එකක් හදලා පෙන්නන්න ඕනේ analysis එකේ මුලින්ම ඔයාගේ data set එකේ reliability එක කොහොමද කියලා. හරිද?
හරිද ළමයි? හරි මැඩම්. හරි මැඩම්. හරි. ඊළඟට අපි යන්නේ අපි යන්නේ ඊළඟට personal information analyze කරන්න. ඒකට ගියාම අපි වෙනවා analyze descriptive frequencies. frequency එකේ අපි මුලින්ම දාගමු center එක. දැම්මා statistics වලට ගියා. ඔයාලට මොන හරි අපි හිතමු mean එක ඕනේ නම් ඒක අපි select කරා continue කරා. charts මොනවාද ඕනේ ඔයාලට? හිතමු ඔයාලට ඕනේ bar charts කියලා. ඒක දැම්මා frequency එක දැම්මා continue කරා. so okay දුන්නා. වෙනවාට ඇවිල්ලා තියෙනවා frequency එක එක centers වල. ඊට පේනවා වැඩිපුරම center මේ වැඩිපුරම respondents ලා ඉන්නේ කොළඹ center එකේ. මේ අනිත් centers වල කට්ටිය. මේ තියෙන්නේ එක එක මේ centers වල කොහොමද ඒගොල්ලන්ගේ frequency එක කියන එක. හරිද? මේ වගේ ඔයාගේ ඔයාලට පුළුවන් frequencies ටික analyze කරන්න. gender එක දාගත්තා. මෙයාව අපි අයින් කරා. ඊට පස්සේ අපි ගියා charts වලට. ඒකට අපිට හොඳයි කියලා හිතනවා pie chart එක. percentage එක දැම්මා ඕනනම් continue කරා okay කරා. දැන් ලස්සනට මේ විදිහට අපිට එනවා gender එක. gender එකේ ඔයාලට ඕන නම් මෙතන percentage එක පෙන්නන්නේ මේක මෙහෙම double click කරන්න තියෙනවා. දැන් අමාරු නෙමෙයි පුතේ. මේ මෙහෙම මෙතන double click කරා. double click කරාම ඔයගලන්ට මෙතන පේනවා පොඩි නිකන් label වගේ තියෙන එකක් තියෙනවා. ඒක click කරා. click කරාම මෙතන එනවා අර ඔයගලන්ගේ අදාළ percentage එක මෙතනට එනවා. ඔයාලට මේක තවදුරටත් colors වෙනස් කරන්න ඕන නම් මෙතන ඔයාලට ඒක apply කරන්න පුළුවන්. sorry board එකේ color එකනේ ඉල්ලුනේ. පොඩ්ඩක් හරියට select කරගන්න. මේක චුට්ටක් ක්ලික් කරලා බලන්න. නොහම පොඩ් ඒක මේ හරියට ක්ලික් වෙන්න ඕනේ. ඇප්ලයි කරාම ඒක වෙනස් වෙනවා. අන්න දැන් හරි. මෙතන මේ ෆිල් කියන එක මේ බ්ලොක් වෙලා තිබුණොත් මේ මේක ලොක් එක ඇරෙන්න ඕන. වෙනස් කරන්න පුළුවන්. හරි ඒ වගේ මේකේ කලර් එක ඕනනම් කලර් එක මේ චේන්ජ් කරගන්නත් මේ විදිහට පුළුවන්. හරිද? ඔයගොල්ලෝ මේක ක්ලෝස් කරාම මේ විදිහට මේක හැදෙනවා. ඊළඟට ওই විදිහට analyze අපි යමු analyze descriptive frequency ඒ වගේ ඕගලන්ට අපි දුමු මෙතන district කියලා එකක් තියෙනවා මම එක ගන්නම් ඊළඟට ඔන්න ওই විදිහට ඕගලන්ට ඊට පස්සේ charts වලට ගිහලා කැමති chart එකක් bar chart එකක් හරි ওই විදිහට frequency දාලා මෙහෙම කරලා අරගෙන okay කරාම ඒ ටික එනවා. ඒ විදිහට තමන්ට කැමති විදිහට ඒව හදා ගන්න පුළුවන්. ඒක ඕගලන්ගේ preference එක මත ගොඩාක් items තියෙනවා නම් ඒ වෙලාවට මේ යන්න එපා pie chart එකකට. ඒකට හොයාගන්න බෑනේ. ඒත් bar chart එකට table එකකට හරියයි. ඊළඟට එනවා අපිට descriptive statistics කියලා කෑල්ලා. ඒතර ඔයගොල්ලෝ personal information ටික මේ frequency analysis එකෙන් කරගන්න. හරි? ඊළඟ descriptive statistics එකට අපි යන්න කලින් අපි කරන්න ඕනේ වැඩක් තියෙනවා. අපි මුලින්ම mean එක හොයන්න ඕනේ. හරිද? අපි ඒක හොයන්න විදිහ තමයි දැන් බලන්න යන්නේ. අපි යන්න ඕනේ මේක හරි වැදගත්. transform කියන එක ක්ලික් කරනවා.
ඊළඟට අපි යනවා compute variable වලට. compute variable වලට ගියාම මෙතන අපේ පළවෙනි variable එක මොකක්ද කියන එක අපිට අවබෝධයක් තියෙන්න ඕන. ඒතකොට පළවෙනි variable එක තමයි මගේ performance කියන එක. මෙතන ඔයගොල්ලෝ type කරාදී මෙහෙම space තියන්න බෑ පුතේ. ඔයගලන්ට එහෙම ඕන නම් පොඩ්ඩක් දුරස් කරන්න මෙහෙම underscore එක ගහලා තමයි මේ ඔන්න ඔය විදිහට underscore එක ගහුවොත් ඒක ප්‍රශ්නයක් නෑ. මම space එක තියලා පෙන්නන්නම්. දැන් මේ space එක තියලා ඔයා මේක දුන්නොත් බලන්න මේකේ error එකක් එනවා. sorry මේක මම දාලා පෙන්නන්න. underscore එක ගහලා අපි යන් expectancy. හරිද? ඊට පස්සේ මෙතන වෙන්නේ ඔයා කරන්න ඕනේ මෙතන mean එක හොයන්නනේ. එහෙනම් ඔයා කරන්න ඕනේ මුලින්ම brackets open කරගන්නවා. පළවෙනි variable එකට අදාළ ටික p1 plus p2 plus p3 plus p4 මේක divide මේක බෙදනවා අපි කීයෙන්ද 4ෙන්. මෙතන item 4යිනේ තියෙන්නේ. 1යි 2යි 3යි 4යි. ඒක නිසා අපි 4ෙන් බෙදනවා. ඊට පස්සේ මෙතන අපි මෙන්න මේ function group කියන එකෙන් ඔයා තෝරගන්න ඕනේ statistics කියන එක. හරි? අපි හොයන්න යන්නේ mean එක. අපි මේක okay කරනවා. දැන් මේකේ මුකුත් ඔයාලට මේ වගේ equation එක විතරයි පෙන්නන්නේ. හැබැයි ඔයාගේ data table එකට ගියාට පස්සේ මේ හරිද? අපිට එතකොට මෙතන පේනවා මේ තියෙන performance expectancy කියලා. පේනවද ළමයි? පේනවා මැඩම්. ඔව් පේනවද? දැන් අපි එන දාපු නමෙන් මෙන්න අපිට mean එක ඇවිල්ලා තියෙනවා. මම ආයෙ පෙන්නන්නම්. transform compute variable දැන් මෙන්න මේක තියෙන්නේ. ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කියපු එකත් පෙන්නන්නම්කෝ space තිබ්බොත් මොකද වෙන්නේ කියලා. පේනවද error එකක් එනවා. variable name contain an illegal character කියලා එනවා. එහෙනම් ඔයාට space තියන්න බෑ. හරිද? ඒතර ඔයාට space තියන්න බෑ. දැන් අපි යන second variable එකට යන්. මේ ටික අපි reset කරමු. දැන් second variable එකට අපි යනවා. අපේ second variable එක තියෙන්නේ මෙන්න මේක. effort expectancy. දැන් මම මෙතන type කරනවා effort කියලා. මෙතන මම underscore එකක් දීලා expect කියලා දානවා. හරිද? ඊළඟට මෙතන මම brackets open කරනවා. brackets open කරලා මම මෙන්න මේ second variable එකට අදාළ questions ටික මේ විදිහට මේකට දාගන්න. හරිද? sorry. එකක් මිස් වුණානේ. E1 එකේ පැමුලින් වෙන්න. මෙතන E1 එක. හරි. මුලින්ම E1 plus ඊට පස්සේ E2 plus E3 plus E4 එකක් නෑ. එතකොට E දැන් කීයෙන්ද බෙදන්න ඕනේ පුතේ අපි මේක? item කීයද? 1යි 2යි 3යි. කීයෙන්ද බෙදන්නේ? 3ෙන්. හරි. දැන් 3ෙන් දැම්මා මෙතන අර විදිහටම statistical mean okay කරා. ආයෙ ඔයගලන්ට පේනවද මේක? මේ තියෙන variable එක ඇවිල්ලා. මේ වගේ ඔයාගේ තියෙන ඔක්කොම variable වලට ඔය විදිහට කරන්න. මම ඊළඟට යන්නම් ඔක්කොම variable වලට යන්න නැතුව මගේ තියෙන වගේ මම යන්නම් dependent variable එකට ඊළඟට reset කරා. මම මේකේ දාන්නම් dependent එක මට මතක විදිහට තිබ්බ intention මොකක් හරි එකක්. කියලා දැම්මා. brackets open කරා. මම යනවා මගේ dependent variable එකට. plus මේක දැන් කීයද බෙදන්න ඕනේ? 4. 4ෙන්. item 4යිනේ 1යි 2යි 3යි 4යි. 4ෙන් මෙතන අපි select කරන්න ඕනේ statistical mean okay. දැන් ඔයගලන්ට ඒකත් පෙන්නනවා මෙන්න මෙතන. දැක්කද? data sheet එකේ මෙහෙම එන්න ඕනේ. හරිද ළමයි? හරි මැඩම්. ඊළඟට දැන් අපි යන්නේ analysis එකට. ඊළඟට අපි කරන්න යන්නේ mean එක table එකකට ගන්න එක.
ඒක අපි කරන්නේ ඇනලයිස් වලට ගියා, ඩිස්ක්‍රිප්ටිව් ස්ටැටිස්ටික්ස් වලට ගියා, ඩිස්ක්‍රිප්ටිව්ස් වලට ගියා. අපි දැන් අර හොයාගත්ත ටික තියෙන්නේ. මේ තියෙන අපේ වේරියබල් ටික හොයාගත්ත ටික. අර අලුතෙන් අපි හදපු නම් ටික ඒක දාගත්තා මෙතනට. ඔප්ෂන් වලට ගිහලා බලුවා මොනවාද අපිට ඕනේ, මීන් එක ඕනේ, ස්ටෑන්ඩඩ් ඩේවියේෂන් එක ඕනේ, මිනිමම් මැක්සිමම් ඕනේ. හරිද? ඔය ටික ඕනේ. කෙනෙකුට ඕන නම් ඩිස්ට්‍රිබියුෂන් එක බලන කාඩන්සිස් එක, ස්කියුනස් එක ඕවත් ඕනනම් දෙන්න පුළුවන්. සෝ කන්ටිනියු කරා. ඕකේ කරා. ඒක ඕකේ කරාම ඔයගලන්ට පේනවා මෙන්න මේ වගේ ඩිස්ක්‍රිප්ටිව් ටේබල් එකක් එනවා. මේ ටේබල් එකේ අපිට පේනවා හරි පුතේ, ඊළඟට අපි බලන්න අපිට දැන් පේනවා මෙතන මේ ඩිස්ක්‍රිප්ටිව් ස්ටැටිස්ටික්ස් ටේබල් එකේ මෙතන ඔයගලන්ට පේනවා effort expectancy කියන පළවෙනි වේරියබල් එක මම ගත්ත, දෙකවෙනි වේරියබල් එක සහ dependent වේරියබල් එක. අපි independent වේරියබල් දෙකෙන් ගත්තම ඔයගලන්ට පේනවා performance expectancy කියන එකේ 3.7 තියෙන. ඒතකොට ඒක තමයි වැඩිපුරම බලපෑමක් ඇති වෙන්නේ. හරිද? එතකොට මෙතන intention එක ඕනනම් නොගෙන ඉන්න පුළුවන්. ඒක dependent එක නිසා ඉන්ඩිපෙන්ඩන්ට් ටික දිහා බලලා ඔයගලන්ට හිතන්න පුළුවන් වැඩිපුරම ඉන්ෆ්ලුවන්ස් කරන්නේ මොන වේරියබල් එකද මෙන්න මේ සිනාරියෝ එකේදී කියලා. ඊට අමතරව මම දැන් ඔයගලන්ට පෙන්නන්න ඇනලිසිස් එක කෝරිලේෂන් එක. ඉතින් කෝරිලේෂන් ඇනලිසිස් වලට ගියා, කෝරිලේෂන් ගියා, බයිවේරියට් ගියා. ඒකෙදී අපි වේරියබල් දෙකක් ගන්න පුළුවන්. ඔයගලන්ගේ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එක performance expectancy කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එක, intention කියන එක dependent variable එක. ඊපස්සේ මේකෙදි Pearson two tail හරිද? මෙතන options වලට ගියාම ඒ ටික අවශ්‍ය නැහැ. දාලා මෙතන okay කරන්න පුළුවන්. okay කරාට පස්සේ මෙන්න එනවා කොහොමද කියලා relationship එක වගේ independent and dependent variable එකේ performance expectancy එකයි intention එක අතර එක. මම ආයෙ පෙන්නන වෙන variable එකකට ගිහිල්ලා මෙයාව අයින් කරා මම අනිත් අපේ වේරියබල් එක දැම්මා මම ඕකේ කරා. දැන් තියෙනවා දෙවෙනි වේරියබල් එකට මෙහෙම ඇවිල්ලා. මේ වගේ අපිට වේරියබල් වයිස් වෙන වෙනම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඇනලයිස් correlation bivariate කියලා ගිහිල්ලා ඔයාගේ independent dependent ඔක්කොම variables දැන් මේකේ තිබ්බේ දෙකනේ අපි ගත්තේ. මම ඒ දෙකම දීලා මෙතන තියෙන performance expect and effort කියලා කියන්නේ independent variable දෙක, intention කියන්නේ dependent variable එක. so මම මේක okay දුන්නොත් මේ වගේ එක table එකක මේ ටික ඔක්කොම එනවා. ඒතර ඔයා read කරනකොට ඔයාගේ interpretation ලියන්න ඕනේ. ඔයාගේ මේ dependent variable එකයි හරි independent variable එකයි ඒ දෙක අතර මොන වගේ relationship එකක්ද තියෙන්නේ කියලා. මේකට අපි කියනවා correlation එක කියලා. ඊළඟ regression එක අද්දී analyze regression linear මෙතනට තමයි යන්නේ. linear එකට ගිහිලා මෙතන dependent කියලා තියෙනවා. ඔයාගේ dependent variable එක දෙන්න මෙතනට independent කියලා තියෙනවා. ඔයා හදාගත්තු independent variable දෙක තියෙනවානේ. ඒ independent variable දෙක මේකට දෙන්න. දීලා අනිත් ඒවා ලොකුවට අවශ්‍ය නැහැ. ඒක ඕකේ කරන්න පුළුවන්. දැන් ඔයාට එනවා මෙන්න regression analysis එකේ ඔයාගේ result එක. ඒකෙදි ඔයාලට පේනවා මෙතන එනවා variable මේ remove කරපු මොනවද තියෙනවද model එක කියලා එකක් තියෙනවා. මේවා බලන්න interpret කරන්න ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ search කරලා බලලා ඒවගේ interpretation කොහොමද එන්නේ කියලා බලන්න. මෙතන මේ model summary එකේදී R කියන්නේ මොකද්ද relationship එක? R square කියලා කියන්නේ මේ variables ටික කොහොමද ඔයාගේ තෝරගත්තු variable කොච්චරක් දුරට ඔයාගේ dependent variable එකට support කරනවද future එකේදී ඔයා එතකොට දැන් මේකේ 160ක් support කරනවා අනාගතයේදී තව මේකට මේ variable ට අමතරව තව 140ක විතර variable තියෙන්න පුළුවන් මේකට impact වෙන්න. ඒකතර ඔයගොල්ලෝ interpretation ලියනකොට හොඳට මේ පොඩ්ඩක් හොඳට YouTube හරි බලලා කොහොමද මේවා ලියන්නේ කියලා හොයලා බලලා ඒවා ලියන්න. සෑනව table එක significant ඒ කියන්නේ මේ දෙක අතර ලොකු වෙනසක් මේ නැහැ මේ result එකේ. ඊට පස්සේ මෙතන එනවා ඔයගලන්ට coefficient table එක. coefficient table එකේදී ඔයගොල්ලෝ ගිහින් බලන්න ඔයාගේ independent variable significant ද කියලා.
දැන් මේකේ මේ variables දෙකම significant මේ effort expectancy එකයි effort මේ performance එක expert එක දෙකම significant. කියන්නේ මේ model එකට මේක අපිට ගන්න පුළුවන්. එතකොට ඒකේ බලන්න ඊට පස්සේ beta value එක. beta value එක අපිට පේනවා වැඩි. effort expectancy එක 0.5 තියෙනවා. performance expectancy එක 0.4 තියෙනවා. ඒතර ලොකු impact එකක් කරන්න පුළුවන් effort expectancy එකට මේ performance expectancy එකට වඩා. ඊට පස්සේ මේක ඔයගලගේ අතිරේක දැනුමට ඊට පස්සේ ඔයගොල්ලෝ මේ ඔයගලගේ මේක ලියද්දි සාමාන්‍ය මේ රිග්‍රෙෂන් කියලා කියන්නේ අපි දන්නවනේ ඔයගොල්ලෝ මේ y සමානයි මතකද මේ සූත්‍රය? ළමයි a+ ඔයාලට මතක නැද්ද මේ සූත්‍රය? a ධන b bx කියලා සූත්‍රයක් මතකද ඔයගලන්ට? සරල රේඛාවක කොහොමද කියලා සමීකරණය මතකද ළමයි? පොඩ්ඩක් මතකයි බෑ. පොඩ්ඩක් යන්තම් මතකයි නේ. බලන්න රිග්‍රෙෂන් එකක තියෙනවා මේ මටත් චුට්ටක් y සමානයි a ධන bx වගේ තමයි මට මතක. එහෙම තමයි. bx මෙතන x තව තියෙන්න පුළුවන් ඔහොම. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ බලන්න ඕනේ මේ සූත්‍රය ගත්තාම මෙතන මේ a කියන්නේ constant value එකනේ. හරිද? ඒ කියන්නේ x බිඳුවේදී a වලගේ. මෙතන constant කියලා තියෙනවනේ මෙන්න මෙතන මේ b value එක. 0.222. මෙන්න මේ constant value එක තමයි මෙතන දෙන්නේ 2 2 මේ හරියට මට ලියවෙන්නේ නැහැ මේ දැන් දෙන්නේ මේ 0.2 බිඳුව ප්ලස් හරිද ඊට මේ බීටා values ටික තමයි මෙතනින් එහාට යන්නේ මේ bx කියලා අපි ගත්ත ටික ඊට මේ වාගේ මෙතන 2යිනේ තියෙන්නේ එතන පළවෙනි එක එනවා මේක ප්ලස් මේ සිග්නිෆිකන්ට් නිසා මේක ගන්න පුළුවන් මේක ඉන්සිග්නිෆිකන්ට් උනත් පුතේ මේ සූත්‍රයට වාට මේක දාන්න බෑ මෙතන මයිනස් වුණොත් එතකොට වෙලාවේදී ඔයා මෙතන ප්ලස් දාන්න බෑ මයිනස් දාන්න ඕනේ දැන් මෙතන කිසි ඉෂුව එකක් නෑ අපිට නිකම්ම ඔන්න දාගන්න පුළුවන් 0.2 කීයද 4.2 බිඳුවයි x ධන ඊළඟට කීයද 0.5යි 7යි බිඳුවයි x ඔන්න ඔය වගේ සූත්‍රය මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන්. මේකෙදි කියන්නේ ඔයාගේ මේ මොනවාද යම්කිසි වෙනසක් සිදු වුණොත් ඒ වෙරියබල් එකේ ඒක මේ y එකට කොච්චරක් දුරට ඉම්පැක්ට් වෙනවද කියලා. එකකින් වෙනස් වුණොත් ඒක මොකද වෙන්නේ? දැන් මේ 0.4යි 2යි බිඳුවකින් ඒක y වලට බලපෑමක් ඇති කරනවා. ඒත් ඔයගොල්ලෝ ඉන්ටර්ප්‍රිටේෂන්ස් හොයලා කෙනා කොහොමද ලියන්නේ කියලා බලලා ඒවා ඉන්ටර්ප්‍රීට් කරන්න chapter 4 එකේ. ඔය ටික තමයි ඔයගොල්ලෝ බේසිකලි කරන්න තියෙන්නේ. කාගේ හරි මීඩියේටර් තිබ්බද? මොඩරේටර් හරි මීඩියේටර්. මිස් ඔව්. excuse miss ඔව්. මිස් මට ලොග් වෙන්න බැරිුණා මිස් ලියුණා එහෙම මගේ මිස් මේ මීඩියේටර් මේ වේරියබල් එකක් තියෙන මේ කස්ටමර් සැටිස්ෆැක්ෂන් කියලා මොඩරේටර්ද මීඩියේද? මීඩියේටර් මිස් හරි මෙහෙම කරමු දැන් මේක මේගොල්ලන්ට මෙතන ඉන්න කිව්වොත් මේගොල්ලන්ට පැටලෙනවා මේ කවුද ඔයා පුතේ ධනංජයද? ඔව් මිස් ධනංජය මෙහෙම කරන්න. ඔයා දැනට අනිත් ටික ඇනලයිස් කරන්න. හරිද? මීඩියේටර් එක තියන්න මම ඔයා මට මේ පොඩ්ඩක් වෙලාව කියන්න මම හෙඩ් හරි අනිද්ද හරි මම ඔයාලට ඒක පොඩ්ඩක් කියලා දෙන්නම්. හරි මිස් මට ලොග් වෙන්න බැරුණා මිස් රෙකෝඩ් දානවද මිස් ඔව් මම මේ රෙකෝඩින් එක ෂෙයා කරනවා. මිස් මිස් අර මේ ඩේටා කලෙක්ට් කරද්දි මිස් දැන් 384 එන්න ඕනේ මිස් කලෙක්ට් වෙන්න වැඩිපුර මිස් කලෙක්ට් වුණොත් 390ක වගේ කලෙක්ට් වුණොත් අපි 390 වගේම ගන්නවා සාම්පල් සයිස් එක. ඔව් ඒකම සාම්පල් සයිස් එක කියලා දාන්න ඕනේ. ඔයා මේවා ඩිස්ට්‍රිබියුට් කරා ફોකස් කර 380 ගන්න. හැබැයි ඔයාට මේ 390ක් කලෙක්ට් වුණා නම් ඒ ටික එහෙමම දාලා ඇනලයිස් කරන්න එක කවන්න. හරි මිස් thank you හරි නේද පුතේ? ළමයි excuse me miss ඔව් මිස් මට මුල් ටිකේ ලොග් වෙන්න බැරුණා මිස් SPSS එකට මිස් මේ
නියුමරික් වැලියු විතරයි නේ මිස් දාන්න පුළුවන් මේ ඔයාගේ එතකොට ඔයාගේ මිස් අපිට තියෙනවද එක්සෙල් එකේ මිස් අර මේ දැන් ඔය ජෙන්ඩර් එක මේල් ෆීමේල් කියන එක මිස් අපිට ෆිල්ටර් කරලා එක දෙක කියලා හදාගෙන මේ එක්සෙල් එකේම මේ හදාගෙන එහෙම ඕනේ නැහැ. එහෙම ඔයා මේ වීඩියෝ එක මුලින් ඉඳලා බලන්නකෝ. හරි මිස් එතකොට ඔයාට තේරෙයි. ඒ කියන්නේ පුතේ මෙහෙමයි. ඒක අපිට එහෙම්මම එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඕම දැන් අර ඔයා කිව්වාගේ කෙනෙකුට ඕන නම් මේක මොඩකින්න. දැන් කෙනෙකුට ඕන නම් ඔයා කියන්නේ මෙතන නේද? දැන් මේල් ෆීමේල් නම් එක මේල් නම් දෙක කියලා මෙතන හදමු හදලා හදන්න ඕනේද කියන එක නේ ඔයා අහන්නේ. ධනංජය හරි කමන්න එයාට තිබ්බ ප්‍රශ්නයක දැන් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර මං අරකට දාලානේ අපි හැදුවේ. එතකොට ඒක අපි මේ variable view එක වෙනස් කරේ කෙනෙකුට ඕන නම් පුළුවන් මේ මෙතන change කරලා යන්න. කියන්නේ මේක හරි ලේසි change කරද්දී ඔයගොල්ලෝ කරන්න ඕනේ control F එක දීලා sorry control F එක නෙමෙයි. මෙතන දෙන්න find and sorry replace කියන එක දෙන්න. හරිද? මේක ලේසි ක්‍රමයක්. ඊට පස්සේ අපි හිතමු find what female කියලා. female. ඒකට female වලට යන්න ඕනේ අපි හිතමු එක කියලා. එතන එක දෙන්න. එක දීලා replace all කරාම ඔන්න ඔක්කොම ටික මේ female ටික එක එනවා. ඊපස්සේ male ටික කරන්න ඕන නම් male කියලා දීලා එකට අපි දෙක නම් දෙන්නේ. මෙතන දෙක දෙන්න. දෙක දීලා replace කරන්න. sorry space එකක් තියෙනවද MALE නේද find all replace replace all හරිද ළමයි එහෙම කරන්න පුළුවන් gender age එකෙත් ඔයාලා කැටගරි ටික මතක නම් අපි තුමු 29යි 30යි කියලා find and select replace එක දුන්නා එතන අපි හිතමු 29ක් 30ක් අතර කියලා ඔයාලට 29ක් කීයද 39ක් අතර කියන එකට ඔයාලට එන්න ඕනේ එක කියලා ඔයා මෙතන මේ කට් කරලා මෙතන එක දීලා replace all දෙන්න එතන ඔක්කොම ටික replace වෙනවා එහෙම කළා change කරලා ඔයාලට මේක දාන්න පුළුවන් මේ SPSS එකට හරිද හරිද හරි මැඩම්. හරි ඕකේ එහෙනම් අපි මේ එන් කරමු මම මේක දාන්න ඕගලන්ට රෙකෝඩින් එක ඒක බලලා පුළුවන් විදියට කරන්න මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් අපි ආයෙ බලමු ආයි මැඩම් මේ මම නිශාක දැන් තමයි මැඩම් ජොයින් වෙන්නේ 8:10 විතර වගේ. ඔව් මැඩම් අද මේ සෙෂන් එකේ අපි SPS එක දාලා ඇනලයිස් කරන විදිය ගැනද ඔව් ඔව් මැඩම් මම ඒක කරලා ගත්තා. අද මැඩම්ට තාටියක් වෙලා තියෙයිද? ඔයා කියන්නේ ඔක්කොම ටික ඇනලයිස් කරාද ඇනලයිස් කරලා කියන්නේ මම මැඩම් ස්ක්‍රීන් ෂෙයා කරන්නද? පොඩ්ඩක් ඉන්නකෝ